හා ඉතින් කොහොමද ඔයාලට ඉතින් ඔන්න අදත් මම ගොඩක් කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ ෂෝට් වීඩියෝස් බලන ගොඩක් අය ඉල්ලීමක් කරලා තිබුණා මම හදන රෙසිපීස් වල ලොන්ග් වීඩියෝස් දාන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මෙනු එකක් හදාගන්න විදිහ දාන්න කියලා. ඉතින් මම හිතුවා අද ඔයාලට මම සම්පූර්ණයෙන්ම උදේටයි දවල්ටයි ඔයාගත්ත මෙනු එක දාන්න ඕනි කියලා. ඉතින් මම අද හිතාගෙන ඉන්නේ උදේට කිරිබත් එකක් හදන්න කියලා. කිරිබත් එකක් හදලා ලුණු මිරිස් එක්ක මම දවල්ටත් එක්කම චිකන් කරි එකක් හොයා ගන්නවා. ඉතින් අපි බලමු අපි කොහොමද ඒක හදාගන්නේ කියලා. අද මම රතු හාල් වලින් තමයි කිරිබත් එක හදාගන්නේ. ඉතින් මම මේ විදිහට මුලින්ම හාල් ටික රයිස් කුකර් එකට දාලා ඊට පස්සේ ඒක ලිපේ තියා ගන්නවා. මේ තියෙන්නේ බත් එක ඉදුණට පස්සේ මම ඒකට හොඳට උකු කිරි ටිකක් දා ගන්නවා. ඉතින් කිරිබත් එක හොඳට ඉදිලා ඒකේ කිරි ටික හිඳුනට පස්සේ මම බුද්ධ පූජාව තියා ගන්නවා අද නොවැම්බර් 1 වෙනිදා හින්දා. ඉතින් මේ විදිහට බුද්ධ පූජාව තියාගෙන ඉවර වෙලා තමයි මම ඊටු වැඩ ටික කරන්න පටන් ගන්නෙ. ඉතින් ඊට පස්සේ මම අපි කැමරට ගන්න කිරිබත් එක පිඟානකට දාලා ලස්සනට ඒක පොඩ්ඩක් හැඩ කරගන්න තමයි හදන්නේ. ඉතින් මගේ ෂෝට් වීඩියෝස් වල ගොඩක් අය අහලා තිබුණානේ චිකන් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන් බලමු කොහොමද මම චිකන් එක හදාගන්නේ කියලා. මම මුලින්ම චිකන් එක මේ විදිහට හොඳට හොදලා ඒකට ලුණු ඒ වගේම ගම්මිරිස් කහ කුඩු 3-5 කුඩු දාලා ඊට පස්සේ මම ඒකට බැදපු මිරිස් කුඩු දා ගන්නවා. මේ මිරිස් ටික බෙද ගන්නකොට මේ ටික කළු වෙන්නේ නැතුව ගානට ලස්සන පාටක් එන විදිහට බෙද ගන්න ඕනි. ඒකෙන් තමයි මේ චිකන් කරි එකේ පාට එන්නේ. ඉතින් මේ විදිහට චිකන් එක සීසන් වෙන පැත්තකින් තියලා ඊළඟට මම යන්නේ මේකට අවශ්‍ය කරන අනෙක් දේවල් ටික කපා ගන්න. මම මුලින්ම පෙන්නන්නම් මෙන්න මේ තියෙන සේර. ඇත්තටම සේර ටිකක් හොයාගෙන සේර චිකන් වලට එකතු කරගෙන තියනවා නම් ඇත්තටම ගොඩාක්ම රසවත්. ඊළඟට මම තක්කාලි, රටලුණු, අමු මිරිස්, ඒ වගේම කරපිංචා මම මේකට දා ගන්නවා. ඒ වගේම තමයි අද නම් මට එනසල් තිබුණ නැහැ. එනසල් තියෙනවා නම් එනසලට දෙකක් විතර මේකට දා ගන්න ඕනි. අද කරාඹුණට තිබුණ හින්දා මම කරාඹුණට නම් එකතු කරා. ඉතින් මේ විදිහට ඒ ටික මම කපා ගන්නවා. ඉතින් ඊට පස්සේ මම චිකන් එක හදන්න ඉන්න භාජනයේ ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙන්න තියෙනවා. ඒක රත් වුණාට පස්සේ මම ඒකට සුදු ලුණු, සේර, කරාඹුණ ඇටි, ඒ වගේම කරපිංචා ටිකක් දාලා ඒ ටික හොඳට බැදුනට පස්සේ තමයි මම ඊළඟට රටලුණුයි තක්කාලි එකතු කරන්නේ. රටලුණුයි තක්කාලි දාලා ඒ ටික විනාඩි 10ක් විතර බැදෙන්න දීලා ඊට පස්සේ මම මේකට චිකන් ටික එකතු කරනවා. චිකන් ටික එකතු කරලා මේක හොඳට මික්ස් කරලා ඉවර වෙලා ඒ ටික තව චුට්ට වෙලාවක් පියන මහලා චිකන් ටිකත් බැදෙන්න දෙනවා. ඉතින් මේ තියෙන විනාඩි 5කට විතර පස්සේ පියන මහලා ටිකක් බැදෙන්න තියපු චිකන් එක ඊට පස්සේ තමයි මම මේ විදිහට චිකන් එක සීසන් කරපු භාජනයේට වතුර එකක් අරගෙන ඒක තැම්බෙන වතුර දාන්නේ. මම අද ටිකක් වැඩිපුර වතුර දානවා. ඒකට හේතුව තමයි දැන් මම මේක කිරිබත් එක්කනත් එක්කනේ හදන්නේ. එතකොට හොදි පොඩ්ඩක් තියෙන්න ඕනේ නිසා මම මේකට වතුර ටිකක් වැඩිපුර වෙනදාට වඩා ඇඩ් කරනවා.
ඔන්න ඉතින් ඊළඟට මම හදන්නේ හාල් එක ලිපේ තියාගන්න. මම හිතුවා අද සුදුපත් හැදුවොත් හොඳයි කියලා. ඉතින් මම මේ හාල් එක හොඳට හොදලා ඒක රයිස් කුකර් එකට දාගන්නයි හදන්නේ. ඊට පස්සේ දැන් මම උදේට චිකන් හදපු හින්දා මගේ මෙනු එකට අනුව මම ඊළඟට හදන්නේ පරිප්පු. ඊට පස්සේ කොළමැල්ලමුකුයි අලබැදුමුකුයි හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම පරිප්පු එක හදන්න මුලින්ම පරිප්පු එක හොඳට හොදගත්තා. ඊට පස්සේ ඒකට 3-5 මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු දාලා ඊළඟට මම මේ සුදු ලුණු, රතු ලුණු, කරපිංචා, අමු මිරිස් ඒ ටික දාලා වතුර ටිකක් ඇති ප්‍රමාණයට දාලා පරිප්පු එක ලිපේ තියා ගන්නවා. ඉතින් පරිප්පු එක ඒ විදිහට ලිපේ ඉදෙන අතරේ මම හිතුවා අලබැදුමට අවශ්‍ය කරන අල ටික තඹ ගත්තොත් හොඳයි කියලා. ඉතින් මම මේ හදන්නේ දැන් අල ටික පොඩියට කපලා ඒ ටික තැම්බෙන්න තියන්න. අල ටික තැම්බෙන්න තියලා මම මේ ඊට පස්සේ අල බැදුමට ඕනි කරන රටලුණු, කරපිංචා, මිරිස් ටික මේ විදිහට කපා ගන්නවා. ඉතින් අලබැදුමට ඕනි කරන ඒ ටික කපා ගන්න අතරේ මගේ පරිප්පු එකේ තිබිච්ච වතුර ටික හිඳිලා තියෙන්නේ. ඒක නිසා මම දැන් පරිප්පු එක හොඳට පියනකින් වහගෙන තඹ ගන්නවා. ඊළඟට මම මේ තැඹුණ අලයකට ලුණු කුඩු චුට්ටකුයි, කහ කුඩුයි, මිරිස් කුඩුයි දාලා චුට්ටක් මික්ස් කර ගන්නවා. ඒ අතරේ ලිපේ තිබුණ පරිප්පු එක හොඳටම තැඹිලා දැන් තියෙන්නේ. මම ඒකට මිටිකිරි එකතු කරලා මිටිකිරි එක රත් වෙනකන් ඉඳලා මම ඒක ලිපෙන් අයින් කර ගන්නවා. ඉතින් ඊළඟට යන්නේ මම මේ අලබැදුම හදා ගන්න. මම අද අලබැදුම හදන්නේ වෙනස්ම විදිහකට. ඒ කියන්නේ මම මුලින්ම තඹ ගත්ත අල ටික තෙල් එකට දාලා ඒ ටික හොඳට කර වෙනකන් වටේ අර ක්‍රිස්පි ගතියට එනකන් අල ටික හොඳට බෙද ගන්නවා. මෙන්න මේ පේන විදිහට අල කෑල්ල වටේට ඒ කියන්නේ ටිකක් හයියට ක්‍රිස්පි ගතියට එන්න ඕනේ. එතකොට තමයි ඒ අලබැදුම ගොඩක්ම රසවත් වෙන්නේ. ඊළඟට මම මේ non stick pan එකේම මේ විදිහට අමු මිරිස්, කරපිංචා, රටලුණු ටික දාලා ඒ ටික වෙලාවක් බැදෙන්න දෙනවා. ඉතින් ඊට පස්සේ අන්තිමටම මේ අලබැදුමට කෑලි මිරිස් කුඩු එකතු කරන්න තමයි තියෙන්නේ. කෑලි මිරිස් කුඩු එකතු කරලා චුට්ටක් වෙලා තව මේක ලිපේ තියන්න ඇරලා අලබැදුම හදලා ඉවර කරගන්නවා. ඉතින් ඔන්න අන්තිමටම මගේ කොළමැල්ලුම තමයි මම මේ හදාගන්න යන්නේ. ඉතින් කොළ ටික හොඳට සුද්ධ කරලා ඒ ටික ලුණු ටිකක් දාලා හොදලා මේ විදිහට කොළ ටික මේ කපා ගන්නවා. ඇත්තටම මට හීනියට නම් කොළ කපන්න බෑ. මට පුළුවන් විදිහට මම ඉතින් කොළ ටික කපා ගන්නවා. ඉතින් කපාගත්ත කොළ ටික මේ විදිහට වෙනම භාජනයකට දාලා ඒකට රටලුණු, ලුණු කුඩු, ඒ වගේම හමු මිරිස් ටිකක් දාලා හොඳට අනලා අන්තිමට පොල් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික වෙනම තාච්චියක හරි භාජනයක දාලා ලිපේ තියලා පොඩ්ඩක් මලව ගන්න තමයි තියෙන්නේ. ඒක නම් වීඩියෝ වෙලා තිබුණේ නැහැ. අනිතින් මේ තියෙන්නේ මම අද හදාගත්ත මෙනු එක. සුදුපත්තු වෙලා අලපැදුනුයි, කොළමැල්ලුනුයි, පරිප්පුයි, ඒ වගේම චිකනුයි. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.